ආයුබෝවන්. අද ජනවාරි 5 වන දින ආරම්භකයින් සඳහා RTF ෆන්ඩමෙන්ටල් ඉවෙන්ට් සමාලෝචනය. සඳුදා එක්සත් ජනපදය සඳහා ISM නිෂ්පාදන දර්ශකය නිකුත් කෙරේ. විද්‍යුතුන් පවසන්නේ දර්ශකය 50ට වඩා පහළින් පවතින බවයි. කෙසේ වෙතත් 48.3ට වඩා ඉහළ යාමක් ඩොලරයට සහාය විය හැකිය. ලතින් ඇමරිකානු කලාපය සම්බන්ධ පුවත් වෙළඳපොළ තුළ අවධානයට ලක් වී ඇති අතර ආයෝජකයින් මෙම කලාපයේ ආයෝජන ගැන අවධානයෙන් සිටිය යුතුය. ශ්‍රම වෙළඳපොළ සහ විරැකියාව හේතුවෙන් දුෂ්කරව පවතී. සතියේ පළමු වෙළඳ දිනය තුළ ඉහළ යාමේ ප්‍රවණතා බිඳ වැටී ඇති බැවින් මුදල් යුගල දෙකම පහත වැටිය හැකිය. යුරෝ සඳහා 1.1655 හා 1.1666 හොඳ වෙළඳ ප්‍රදේශයකි. පවුම සඳහා 1.3437 හා 1.3446 ගත හැක. වැඩි විස්තර සඳහා RTF channel සමග එකතු වන්න.